බොහෝ රෝහල් වල ලංකාවේ පොලිම තියෙනවා. විශේෂයෙන්ම බයිපාස් කිරීමේ පොලිමක් තියෙනවා. ඇන්ජියෝග්‍රෑම් කරගැනීමේ පොලිමක් තියෙනවා. ස්ටෙන්ටින් දැමීමේ පොලිමක් තියෙනවා. ඒ වගේම වකුගඩු බද්ධ කිරීමේ පොලිමක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඒකට හේතුව තමයි අපි පහුගිය දශක කිහිපය ඇතුළත ගත්තාම මේ බෝ නොවන රෝග ප්‍රමාණය ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතර බෝ නොවන රෝග ප්‍රමාණය ඉහළ ගියා වගේම ඒ බෝ නොවන රෝග ලංකාවේ ඒක බෝ නොවන රෝගවල පාලනය ඉතාමත් දුර්වල තත්ත්වයක පවතින්නේ. අපි ඒක නිසා උත්සාහ ගන්නේ මේ බෝ නොවන රෝග කලින්ම හඳුනා ගැනීමත් ඒ වලට අවශ්‍ය ප්‍රතිකාර නියමිත වෙලාවට ලබා දීමක්. නමුත් කොහොම හරි දැන් මේ පහුගිය කාලය තුල එහෙම පාලනයක් නොතිබුණු නිසා දැන් අර ස්ටේජ් එකට ආපු සෑහෙන පිරිසක් පෝලිං වල ඉන්නවා. එතකොට මේ පෝලිං වල ඉන්න එක අපිට අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඒ සඳහා ඌ පහසුකම් වැඩි දියුණු කිරීම. ඒක වැඩි දියුණු කිරීම විදිහට අපි ගත්තාම අපි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ කිරීමේ පහසුකම් වැඩි කරනවා. අපි සෑහෙන ප්‍රමාණයක් මේ අවුරුද්දේ ඇන්ජියෝග්‍රෑම් මැෂින් අපි සෞඛ්‍ය ශාස්ත්‍රයට එකතු කරන උදාහරණයක් විදිහට අපි මහනුවර මහ රෝහල ඔබ කියපු ඒකේ දැනට ඇන්ජියෝග්‍රෑම් මැෂින් එකයි තියෙන්නේ වැඩ කරන. නමුත් තව මැෂින් 3ක් අපි මේ අවුරුද්ද ඇතුළත මහනුවර මහ රෝහලයට සවි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා මේ රෝගීන් ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම අපේ තව ප්ලෑන් එකක් තියෙනවා විශේෂිත වෙච්ච ක්‍රියාදාමයන් යොදවලා මේ පෝලිං වල ඉන්න ලෙඩ ප්‍රමාණය අඩු කරන සියලුම පෝලිං වල හෘද රෝග විතර නෙවෙයි හෘද රෝග, වකුගඩු රෝග, ඒ වගේම හන්දි රෝග, ඒ හැම එකම ඉන්න අධික පෝලිම් තියෙන ඒවා වල රෝගීන් අඩු කිරීමේ ක්‍රමවේදයක්. ඒ කියන්නේ පෞද්ගලිකාංශයේ තියෙන ශල්‍යගාරات ලබාගෙන ඒ වගේම ජනාධිපති අර මුදල් ලබාගෙන ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව තමයි අපි එහෙම කරන්නේ. පුළුවන් තරම් මේ පෝලිං අඩු කිරීමේ උත්සාහයකුත් තියෙනවා. ඊට පස්සේ ওই ප්‍රතිකාර විදි කරගෙන යාමට අවශ්‍ය ওই අපි කියනවා හයි ටෙක්නොලොජි හයි එන්ඩ් එහෙම නැත්නම් ගොඩක් තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට අපි ගිය අවුරුද්දේ සල්ලි වෙන් කරා. මේ අවුරුද්දෙත් සෑහෙන ගාණක් වෙන් කරලා තියෙනවා.